ආයුබෝවන් දුවේ පුතේ. පුංචි දුවලා පුතාලා කැමති නේද ලස්සනම ලස්සන සින්දුවක් අහන්න? අපි එහෙනම් අහමුද සින්දුව? උදෙන්ම පාසලට ඇවිත් ආදරයෙන් සිත සනසන සිනාසෙමින් කතා කරන අපේ ගුරුතුමී ලස්සන අපේ ගුරුතුමී. අපේ ගුරුතුමා ලස්සන අපේ ගුරුතුමා. ඉතින් පුතේ මේ සින්දුවේ කියන්නේ කවුරු ගැනද? මේ සින්දුවෙන් කියන්නේ අපේ ගුරුතුමා ගැන. ඉතින් පුතේ මගේ නම ශාක්‍යා. මම හැමදාම උදේම අවදි වෙනවා. ඒ වගේම තමයි මම කම්මැලි නැතුව දවසේ වැඩ සතුටින් කරනවා. ඒ වගේම මම දිනපතාම පාසල් එනවා. මගේ දුවලා පුතාලා ඉස්කෝලේට ආවට පස්සේ ඔයාලව ආදරයෙන් බලාගන්නේ මම තමයි. ඒ වගේම ඔයාලට ඕනම වෙලාවක ඕනම දෙයක් මාත් එක්ක කියන්න පුළුවන්. ඔයාලට මොකක් හරි ප්‍රශ්නයක් හරි මොනවා හරි කරදරයක් හරි තියෙනවා නම් බය නැතුව මාත් එක්ක කියන්න ඕන. ගෙදරදී අම්මා ඔයාලව බලා ගන්නවා වගේ තමයි ඉස්කෝලේදී මම ඔයාලව බලාගන්නේ. පුතේ දැන් අපි අපේ ක්‍රියාකාරකම් පොතේ ක්‍රියාකාරකම 1 කරන්න තමයි දැන් ලෑස්ති වෙන්නේ. අපේ ක්‍රියාකාරකම් පොතේ පළවෙනි පිටුවේ පළවෙනි පාඩම යටතේ තියෙන ක්‍රියාකාරකම 1. අපේ පාසල පාඩමේ පළවෙනි ක්‍රියාකාරකම තමයි අපේ පන්තියේ ගුරුවරයා චිත්‍රයට නගා ලස්සනට පාට කරමු. ඉතින් පුතේ මේ තියෙන්නේ අපේ පන්ති කාමරය. අපේ පන්තියේ ඉන්න ටීචර්ව ඔයා ලස්සනට මේ දීලා තියෙන තැන අඳින්න ඕන. ලස්සනට ඇඳලා ලස්සනට පාට කරමු. පුතේ මගේ නම ශාක්‍යා. මගේ නම ශාක්‍යා. මගේ වයස අවුරුදු 28යි. මගේ වයස අවුරුදු 28යි. මගේ ගම මාතලේ. මගේ ගම මාතලේ. ඉතින් මම දැන් කැමති මගේ දුවලගේ පුතාලගේ නම ගම වයස දැනගන්න. ඔයාලා ලෑස්ති නේද මට ඔයාලගේ නම ගම වයස කියන්න? හරි. එහෙනම් දැන් අපි කියමු. පුතාගේ නම, පුතාගේ ගම කොහෙද? පුතාගේ වයස කීයද? බොහොම හොඳයි. I'm ශාක්‍යා. I'm ශාක්‍යා. I'm ශාක්‍යා. මම ඉංග්‍රීසියෙනුත් මම කවුද කියලා කිව්වා. කොහොමද අපි මම කවුද කියලා ඉංග්‍රීසියෙන් කියන්නේ? I'm ශාක්‍යා. මේ පුතාගේ නම යසිරු. යසිරු පුතා කොහොමද ඉංග්‍රීසියෙන් මම යසිරු කියලා කියන්නේ? I'm යසිරු. I'm යසිරු. I'm යසිරු. නාන් ශාක්‍යා. නාන් ශාක්‍යා. නාන් ශාක්‍යා. මම ඒ කිව්වේ දෙමළෙන් මම කවුද කියලා. පුතේ කොහොමද අපි දෙමළෙන් මම කවුද කියලා කියන්නේ? නාන් ශාක්‍යා. මේ දුවගේ නම නෙතුංගි. දුව කොහොමද දුවගේ නම නෙතුංගි කියලා දෙමළෙන් කියන්නේ? නාන් නෙතුංගි. නාන් නෙතුංගි. නාන් නෙතුංගි. පුතේ දැන් අපි කවියක් කියන්න යන්නේ. ඔයාලත් මාත් එක්ක කියමු.
යාළුයි අපි යාළුයි හැමදාමත් යාළුයි හැම දෙනාට උදව් කරන පුංචි යාළුවෝ යාළුයි අපි යාළුයි හැමදාමත් යාළුයි එකමුතු වී වැඩ කරන පුංචි යාළුවෝ පුතේ මේ කවියෙන් කියන්නේ අපි හැමදාම යාළුවෝ අනිත් අයට උදව් කරන පුංචි යාළුවෝ ඒ වගේම එකමුතු වෙලා වැඩ කරන පුංචි යාළුවෝ කියලා නේද? අපි අපේ යාළුවෝ හැමෝමත් එක්ක හැමදාම එකතු වෙලා වැඩ කරන්න ඕනේ. ඒ වගේම අපි අපේ යාළුවන්ට හැමදාම උදව් කරන්න ඕන. අපේ පන්තියේදී අපේ ළඟින්ම ඉන්නේ අපේ යාළුවෝනේ. ඒ නිසා අපි යාළුවොත් එක්ක රණ්ඩු වෙන්නේ නැතුව ආදරයෙන් සහයෝගයෙන් වැඩ කරන්න ඕන. දැන් මම පුංචි දුවල පුතාලගෙන් පොඩි ප්‍රශ්නයක් අහනවා. මොකටද පුතේ අපි ඉස්කෝලේ එන්නේ? අපි ඉස්කෝලේ එන්නේ හොඳින් ඉගෙන ගන්න. අලුත් දේවල් හොයලා බලලා සතුටින් කාලය ගත කරලා යාළුවෝ හඳුනාගෙන අලුත් දේවල් දැනගන්න තමයි අපි ඉස්කෝලේට එන්නේ. ඉතින් පුතේ අපිට ඉස්කෝලෙන් ගොඩාක් දේවල් ලැබෙනවනේ. එතකොට අපි මොනවද ඉස්කෝලේට කරන්න ඕන? අපි ඉස්කෝලේට ආදරේ වෙන්න ඕන. අපේ ඉස්කෝලේ රැක ගන්න ඕන. ඉතින් මගේ දුවලා පුතාලා හැමෝම හරිම ආසාවෙන් හරිම කැමැත්තෙන් හෙට ඉඳලා ඉස්කෝලේ එයි කියලා මම හිතනවා. එහෙනම් තවත් පාඩමකින් අපි හම්බෙමු.